කල්ලාර් කියලා තියෙනවා ළඟම තියෙන සිංහල ගම. මාවිල්ලාරුවට වඩා කිලෝමීටර් 12ක් විතර උතුරට වෙන තමයි කල්ලාර් කියන සිංහල ගම තියෙන්නේ. ඒ කල්ලාර් වලට පාර යනවා කන්තලේ ඉඳලා සේරුවිල යන පාර. මහවැලි ගඟේ නැගෙනහිර පැත්තේ තියෙන්නේ. කල්ලාර් වලට වඩා කිලෝමීටර් 12ක් විතර පල්ලෙහා දකුණට වෙන තමයි මාවිල්ලාරු තිබුණේ. ඒතකොට මාවිල්ලාරු ඇනිකට් එක තියෙනවා. එතන බණ්ඩ එකක් තියෙනවා. ඒ බණ්ඩ එක බටහිර ඉඳලා නැගෙනහිරට යන බණ්ඩ එකක් තියෙනවා. ඒතකොට බණ්ඩ එකේ දකුණේ වතුර තියෙන්නේ, වැව තියෙන්නේ. බණ්ඩ එකේ උතුර තමයි ඒ ස්ලූස් ගේට් එකේ එන වතුර කල්ලාර් කියන ගමට ඇවිල්ලා එතනින් එහා පැත්තේ කුඹුරියා 3 අක්කර 12000ක් විතර ඒවට යනවා. මාවිල්ලාරු සොරෝව වසා දැමුවේ මොහොත. එය නිකම්ම ජල මාර්ගයක් වසා දැමීමක් නොවිය. එය ගම්මානවලට ජීවිතයට එල්ල වූ අභියෝගයකි. මුන් හොරවුව වහලා බොන්නවත් වතුර ටිකක් නැතිව දැන් අපි කොහොමද ජීවත් වෙන්නේ? එදා තමයි මම මාස 3ක් ඉස්පිරිතාලේ ඉඳලා මරාගෙන මැරෙන බෝම්බෙට අහුවෙලා ඉඳලා ප්‍රභාකරන් මාවිල්ලාරු බැහුවා කියලා ආරංචි වුණා. මම ටිකට් කපාගෙන සිංගප්පූරු ඉඳලා ලංකාවට ආවා. එතකොට ඒ වෙලාවේ මගෙන් අහපු ප්‍රශ්නේ තමයි මම වෙනුවට වැඩ බලන එක්කෙනා. එයා කියලා තිබුණා යුද්ධයට යන්න බෑ. අපට සෙනග නැහැ කියලා. කීප දෙනෙක් හිටියා කල්ලාර් වලට ගිහිල්ලා. රතන හාමුදුරුවෝ ඉමල් වීරවංශ වගේ 4-5 දෙනෙක් ගිහිල්ලා කල්ලාර් වල ඉඳගෙන දැන් කෑ ගහනවා. දැන් මේගොල්ලන්ට ගහන්න ඕනේ, අල්ලන්න ඕනේ, යුද්ධයට යන්න ඕනේ කියලා. හමුදාව කරලා තිබුණේ වෙනකොට කල්ලාර් කඳුරේ හිටියේ ස්වෙච්ඡාසෙබළු හිටියේ ඒකට. අපේ ස්වෙච්ඡාසෙබළු හයි ඉන්ටෙන්සිටි කියන්නේ අධිබල ඇති ප්‍රහාරක මෙහෙයුම් වලට පුරුදු කරන්නේ නැහැ අපි. ඒගොල්ලෝ හුඟක් භූමිය රැකගෙන ඉන්නේ ඒ වගේ ඒවාට තමයි දාන්නේ. එතකොට ඒ සෙබළු හිටියා කල්ලාර් කඳුරේ මං හිතන්නේ 200ක් විතර වගේ. ඒ වෙනකොට කරලා තිබුණේ මේ කල්ලාර් කඳුරේ සෙබළු 200න් විතර 100ක් විතර මාවිල්ලාරු පැත්තට කැලේ තියෙන්නේ. එතන ඉඳලා කැලේ ඇතුලේ තමයි මාවිල්ලාරු වලට යන පාර තියෙන්නේ. කිලෝමීටර් 12ක් විතර. ඒගොල්ලෝ ඇරලා කැලේ ඇතුලට මාවිල්ලාරු වලට යන්න කියලා වෙන්නේ නැති අරින්නේ නැත්තේ. ඒගොල්ලෝ ඒ ගමෙන් මීටර් 100ක් විතර කැලේ ඇතුලට ගිහිල්ලා ඔක්කොම බිම දිගා වෙලා ඉන්නවා. එතනින් එහාට යන්න නැතුව දවස් දෙකක් ඒ බිම දිගා වෙලා ඉඳලා තියෙනවා. එතකොට මම දැනගත්තා දැන් මේ විදියට මේ සබළුවෙක් මේක කරන්න බෑ. ඒක තමයි මම නැගිටි රාජ්‍යපතිට කතා කරපු ගමන් ওই තත්ත්වය තමයි පැය භාගයක් ඇතුළත කතා කරේ. කළාම තීරණය කරේ උතුරෙන් ගේන්න කොමාන්ඩෝ සබළු සහ විශේෂ බලකාය. ඒ නිසා ආරම්භ වූයේ අවසානය තෙක් ආපසු නොහැරෙන ගමනකි. ඒගොල්ලෝ ගෙනෙල්ලා ඉස්සෙල්ලාම ආවා කොමාන්ඩෝ සෙබළු ආවා විශේෂ බලකායම රිසර්ව් එකේ වගේ තියාගෙන ඒ මාවිල්ලාරු ඉඳලා කල්ලාර් වලට එන පාරේ ඒක එන්නේ දකුණ ඉඳලා උතුරටනේ. ඒ පාරේ බටහිර පැත්තෙන් මම ඒ මාවිල්ලාරු වැවේ තියෙන ඒ බණ්ඩ එකට ඇරියා කොමාන්ඩෝ සෙබළු. ඒ පැත්තෙන් ගිහිල්ලා ප්‍රහාර දීලා මේක අල්ලන්න බලන්න කියලා. LDT එකත් එතන නිකන් හිටියේ නෑ. හොඳට වටේටම බංකර් හදාගෙන යුදාගල් හදාගෙන ඒගොල්ලෝ මාසයක් විතර සූදානම් වෙලා තමයි වැඩේ කරලා තිබ්බේ. ඒකට කමාන්ඩෝ සෙබළු ගිහලා ප්‍රහාරයක් එකපාරක් එල්ල කරා. එතන කමාන්ඩෝ සෙබළු 8 දෙනෙක් විතර වගේ මම හිතන්නේ මිය ගියා නිලධාරියෙකුත් ඇතුළුව. මට ඒකට හිතුණා මේගොල්ලෝගේ බලයෙන් විතරක් මේ පැත්තකින් එක පැත්තෙන් එන්න හදන එක ශක්තිය මදි කියලා. ඊට පස්සේ මම විශේෂ බලකායත් මාවිල්ලාරු කල්ලාර් පාරේ නැගෙනහිර පැත්තෙන් ඒ කැලෙන් හරියා ඒ වැවේ බණ්ඩ එක පැත්තට. විශේෂ බලකාය ඒ පැත්තෙන් ගිහලා බණ්ඩ එක පැත්තට හැරිලා ස්ථානගත වුණාම ඒ බණ්ඩ එක දිගේ නැගෙනහිර ඉඳලා මාවිල්ලාරුවට LTT එකෙන් කට්ටිය යන එක නැවතුණා.
ඒතකොට මේගොල්ලෝ පොඩ්ඩක් කට් ඔෆ් වුණා. මම යාපනයෙන් කමාන්ඩෝස්ලා යාපනයෙන් විශේෂ බලකාය ආදී ගෙනලා යුද්ධ පටන් ගත්තා. යුද හමුදාව ඉදිරියට ගියේ බලයෙන් පමණක් නොව විනයෙන් සැලසුමෙන් සහ අධිෂ්ඨානයෙන්. ඒ සෙබළු ගෙනාවා බලෑනි ගෙනාවා ඒගොල්ලන්ට මම අවශ්‍ය උපදෙස් දුන්නා. ඒකලේ නැගෙනහිර බාරව හිටියා මෙන්ඩක සමරසිංහ ජෙනරාල්වරයා එයාට අවශ්‍ය උපදෙස් දුන්නා. දීලා ඉවරලා මම ගෝඨාභය මට දැනුම් දුන්නා රෑ 10ට විතර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. රෑ 10 මාට එයාට මං කිව්වා අපි පහර දීලා මේක අල්ලනවා කියලා. ආපහු කෝල් එකක් දීලා. කළා ඊට පස්සේ නම් තිරුකුණාමලයට ගියා. ඊළඟ සටන් තනිකරම අවශ්‍ය උපදෙස් දීලා අධීක්ෂණය කළේ සටන් වල පාලනය අතට ගත්තා. ඒ අතරේ සාම්පූර් පැත්තෙන් අපිට ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා. අපි මේ පැත්තත් ඒ පෙරමුණත් ආරක්ෂා කරගෙන මාවිල්ලාරු බේරගත්තා. අනදුන් නායකත්වය සිටියේ නිවැරදි ස්ථානයේ. Sir, heavy contact reported on the eastern line. No gap. No delay. Keep every front moving. ඊට පස්සේ මම ඒ අතරේ තව ගෙනලා තුන පාවල බලෑනියකුත්. ඒකත් යාපනයෙන් ගෙනලා තිබුණේ අර දෙකට පස්සේ ඒකත් ආවා. ඊට පස්සේ මම කමාන්ඩෝස්ලා දැන් බණ්ඩ එකේ මාවිල්ලාරුවේ බටහිර පැත්තේ ඉන්න උඩ බණ්ඩ ගල්ලන් මාවිල්ලාරුවේ රූස් ගේට් එකේ ඉඳලා මීටර් 75ක් විතර එහාට වෙන්න. ඒගොල්ලෝ ඒ පැත්තේ ඉඳලා මැෂින් ගන් වලින් වෙඩි තියනවා මෝටර් ගන්න ඒවා කරනවා. විශේෂ බලකාය ඉන්නවා මාවිල්ලාරු ගේට්ටුවේ නැගෙනහිර පැත්තේ. ඒකට රීඑන්ෆෝස්මන්ට්ස් ආධාරයෙන් ඒක නවත්තන්න. කල්ලාර පාබල හමුදා බලෑනිය දැම්මා මාවිල්ලාරුවේ ඉඳලා කල්ලාරේන පාරේ බටහිරින්මයි නමුත් ඒ පාරට කිට්ටුවෙන් ගිහිල්ලා අරකට පහර දෙන්න කියලා. ඒකට ඒ සියලුම කටයුතු සිද්ධ වෙන්න සුමාන එකමාරක් විතර වගේ ගියා. ඒ පහර දීම් සිද්ධ වෙනවා, තුවාල එනවා, අපි නැවතත් ඒව ඇඩ්ජස්ට් කරනවා. දවස් 10ක ඉඳන් සටනකින් පස්සේ තමයි අපි ඇල්ලුවේ. මාවිල්ලාරුව. ඒ පාබල බලෑනිය තමයි අන්තිමට ඒක ඇතුළට ගිහිල්ලා ඒක අල්ලගත්තේ. අර දෙපැත්තේ විශේෂ බලකාය කමාන්ඩෝස්ලයි අවශ්‍ය ශක්තිය ඔක්කොම දුන්නා.
රම්බික මෙහෙට ආවේ. ඒ දවස් 10 ඇතුළත LTT එක අනිත් පැත්තේ සාම්පූර් පැත්තෙන් ඇවිල්ලා කට්ට පරිච්ඡාන් කැම්ප් එකටයි මුත්තූර වල තිබුණා පොඩි කැම්ප් එකක්. ඒ දෙකට පහර දුන්නා මුත්තූර පොලිසියටයි. ඒගොල්ලන්ගේ ඕවරෝල් ප්ලෑන් එකක් තියලා තියෙනවා. ප්‍රභාකරන් සූදානම් වෙලා කාලයක් තිස්සේ මමත් සමුදාපති වුණා. මමත් දැන් ඉස්පිරිතාලේ. ඒ අතර මේක ක්‍රියාත්මක කරා. ඒගොල්ලන්ට ඕන වුණා මං හිතන්නේ සාම්පූර් මුත්තූර ඒ පැත්තේ සාම්පූර් කොහමත් ඒගොල්ලන් ළඟ හිටියේ. තිරුකුණාමලේ වරායේ සම්පූර්ණයෙන් දකුණු පැත්ත මුත්තූර් කට්ට පරිච්ඡාන්නගේ පැති අල්ල ගන්න. ඒක වෙන අතරම මේගොල්ලෝ අපි මාවිල්ලාරු අල්ලලා අපි සාම්පූර් පැත්තට හැරුණා. සාම්පූර් එක මම සාම්පූර් වල මුත්තූර් කට්ට පරිච්ඡාන්න ආපහු අල්ලගෙන සාම්පූර් යන විශාල ප්‍රදේශයක් තිරුකුණාමල වරායේ දකුණේ කිලෝමීටර් මම හිතන්නේ 10ක් විතර පළල ඇති. 12ක් විතර වගේ උතුරේ ඉඳලා දකුණට දිග ඇති ඒ ප්‍රදේශයේ මම ඒක අල්ලන්න ආරම්භ කරා සටන් කරන්න. එතකොටම තමයි LTT එක මුහමාලයට පහර දෙන්නත් පටන් ගත්තේ. ඒ ඔක්කොම මම හිතන්නේ ඒගොල්ලෝ එක සැලැස්වේ තිබිලා තියෙනවා. අපි දැගෙන හිර පැත්තේ ප්‍රශ්න ඇති කරලා අපි ඒක හිර වෙනකොට පොඩ්ඩක් මුහමාලේ ඩිෆෙන්ස් ලයින් එක කඩාගෙන යන එක තමයි ඒගොල්ලෝගේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබෙන්නේ. නමුත් මුහමාලේ ඩිෆෙන්ස් ලයින් එක මම හමුදායේ දෙවෙනියා කාලේ මට කම්මැලි හන්ද මම නිතරම යාපනයට යනවා ඒ කාලේ. ගිහිල්ලා ඔය ඩිෆෙන්ස් ලයින් එකේ දිගේ මම උඩර පල්ලයට ඇවිල්ලා හුඟක් ශක්තිමත් කරලා තිබුණා. කරලා දෙවෙනි ලයින් එකකුත් හදලා තිබ්බා. පළවෙනි ලයින් එකට මීටර් 75ක් විතර පස්සේ මේ ප්‍රහාරයේදී පළවෙනි ලයින් එක කැඩුනා. අපේ සෙබළු දෙවෙනි ලයින් එකේ ඉඳලා නැවත පහර දීලා ආයි පළවෙනි ලයින් එක අල්ලගත්තා. මුහමාලේ ප්‍රහාරය අපි ජයග්‍රහණය කරා. පස්සේ LTT ලයින් එකත් එතන ඒගොල්ලෝගේ බංක ලයින් එකත් අපි අල්ලගත්තා. ඒ සටන අපි අන්තිමට අලිවංකඩ අල්ලනකම්ම කිල්නොච්චි පරන්දන් අලිවංකඩ අල්ලනකම්ම මුහමාලේ සටනත් අවුරුදු 2 මාස අවුරුදු 2ක් පමණ දෙකටත් වැඩි 2 මාස 2ක් පමණ දිගට මුහමාලේ සටනක් තිබ්බා.